අයිබෝන් අද අපි බලන්නේ අපේ ඇප් එකේ තියෙන කෑෂ් බුක් ෆීචර් එක කොහොමද යූස් කරන්න කියලා. ඔයාගේ දිනපතා ආදායම් සහ වියදම් සරලව ට්‍රැක් කරගන්න මේ ෆීචර් එක ගොඩක් වැදගත් වෙනවා. සරලවම කිව්වොත් මේක ඔයාගේ කෑෂ් ඩයරි එක වගේ දෙයක්. මේක හරියටම යූස් කරද්දී ඔයාට තේරෙනවා ඔයා වැඩිපුර earn කරනවද නැත්නම් ඔයා වැඩිපුර spend කරනවද කියලා. මුලින්ම අපි ඇප් එක ඕපන් කරගෙන ඉමු. ඊට පස්සේ හෝම් ස්ක්‍රීන් එකේ තියෙන ක්වික් ඇක්සස් එකෙන් හරි නෙවිගේෂන් බාර් එකෙන් හරි කෑෂ් බුක් අයිකන් එක ටැප් කරන්න. දැන් ඔයාලට කෑෂ් බුක් එකට අලුත් කෙනෙක් නම් මේ විදිහට තමයි ස්ක්‍රීන් එක දකින්න ලැබෙන්නේ. දැන් අපි බලමු කෑෂ් ඉන් එකක් ඇඩ් කරන්නේ කොහොමද කියලා. ඔයා හිතන්න ඔයා ෂොප් එකක් රන් කරනවා කියලා. අද ඔයා ෂොප් එකෙන් අයිටම් සෙල් කරනවා රුපියල් 50,000ක. ඉතින් ඔයාට පුළුවන් අපේ කෑෂ් බුක් ෆීචර් එක යූස් කරලා කෑෂ් ඉන් එකක් දාගන්න. මුලින්ම අපි කෑෂ් බුක් ස්ක්‍රීන් එකේ කෑෂ් ඉන් බටන් එක ටැප් කරමු. දැන් කෑෂ් ඉන් ෆෝම් එකට ඔයාගේ ඉන්කම් එකේ විස්තර ටික දාමු. ඔයාගේ amount එක දාන්න පුළුවන්. ඒ වගේම අපේ කැල්කියුලේෂන් ඔප්ෂන් එක යූස් කරලා ඔයාගේ කැල්කියුලේෂන්ස් පහසුවෙන් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට කෑෂ් ඉන් එක කරන දිනය සහ වෙලාවත් ඇඩ් කරගන්න පුළුවන්. ඔයාට amount එක ඇඩ් කරාට පස්සේ payment mode එක වගේම cash in category එක සහ වැඩි විස්තර ඇඩ් කරගන්න notes section එකකුත් තියෙනවා. ඒ වගේම more option එක හරහා ගිහින් ඔයාගේ customer or supplier ගේ contact එක ඇඩ් කරගන්නත් පුළුවන්. ඒ වගේම item ඇඩ් කරන්නත් discount ඇඩ් කරන්න වගේම ඔයාගේ income එකේ bills උනත් ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ එකම දවසක cash in details එක දිගට ඇඩ් කරන්න ඕන නම් save and add new බටන් එක ටැප් කරන්න පුළුවන්. එහෙම නැත්නම් cash in detail එක විතරක් ඇඩ් කරන්න නම් save බටන් එක ටැප් කරන්න පුළුවන්. ඔයාගේ cash in details save කරාට පස්සේ ඔයාව cash in transaction details screen එකට navigate කරනවා. එතනදී ඔයාට ඔයාගේ details හරිද කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම යම් වෙනස්කමක් කරන්න ඕන නම් ඔයාට එඩිට් කරන්නත් පහසුකම තියෙනවා. ඒ වගේම ඔයාට ඔයාගේ transaction details download කරගන්නත්, print කරගන්නත්, share කරගන්නත් පුළුවන්. ආයෙමත් නැවත ඔයාට cash in details add කරගන්න ඕනි නම් create new button එක වගේම ඔයාට cash book screen එකට යන්න අවශ්‍ය නම් done button එකත් ඔයාට tap කරන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති cash in detail record එක cash book screen එකේ record වෙලා තියෙනවා. දැන් අපි බලමු cash out එකක් add කරගන්නේ කොහොමද කියලා. ඔයා හිතන්න ඔයාට shop එකට බඩු ගේන්න රුපියල් 150ක වියදමක් වුණා කියලා. ඔයාගේ shop එකේ expenses එකක් විදියට ඒක cash out එකකට add කරන්න පුළුවන්. අපි cash book screen එකේ cash out button එක tap කරමු. දැන් cash out form එකට ඔයාගේ expenses වල විස්තර ටික දාමු. ඔයාගේ amount එක දාන්න පුළුවන්. ඒ වගේම අපේ calculation option එක use කරලා ඔයාට ඔයාගේ calculations පහසුවෙන් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට cash out කරන දිනය හා වෙලාව add කරගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාට amount එක add කරාට පස්සේ payment mode එකක් වගේම cash in category එකක් සහ වැඩි විස්තර add කරන්න note section එකකුත් තියෙනවා. ඒ වගේම more option එක හරහා ගිහින් ඔයාගේ customer ගේ හරි supplier ගේ හරි contact details add කරගන්නත් පුළුවන්. ඒ වගේම item add කරගන්නත් හැකියාව තියෙනවා. ඔයාගේ expenses වල bills add කරගන්නත් පුළුවන්. ඔයාගේ සියලුම details add කරාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ එකම දවසේ තියෙන සියලුම cash out details එක දිගට add කරන්න. එහෙමනම් ඔයාට save and add new button එක tap කරන්න පුළුවන්. නැත්නම් ඔයා දැන් details add කරපු අදාළ cash out detail එක විතරක් add කරන්න නම් save button එක tap කරන්න පුළුවන්. ඔයාගේ cash out detail save කරාට පස්සේ ඔයාට පේනවා ඇති cash out detail record එක cash book එකේ record වෙලා තියෙනවා.
දැන් අපි බලමු කෑෂ් බුක් එක යූස් කරන්න පහසු වෙන ෆන්ක්ෂන්ස් මොනවද කියලා. මේ පෙන්වල තියෙන ෆිල්ටර් ඩ්‍රොප් ඩවුන් එකෙන් අපිට ට්‍රාන්සැක්ෂන් ඩීටේල්ස් විවිධ ටයිම් ෆ්‍රේම් වලට ෆිල්ටර් කරගන්න පුළුවන්. today balance, this week's balance, this month's balance, all times balance විදිහට අපිට අවශ්‍ය ටයිම් ෆ්‍රේම් එක තෝරාගෙන අවශ්‍ය විදිහට ට්‍රාන්සැක්ෂන් ඩීටේල්ස් ෆිල්ටර් කරගෙන බලන්න පුළුවන්. මේ බැලන්ස් ඩ්‍රොප් ඩවුන් එකෙන් අපිට කෑෂ් බැලන්ස් එක, බැංක් බැලන්ස් එක සහ කෑෂ් ඉන් ඇන්ඩ් අවුට් වගේම බැංක් ඉන් ඇන්ඩ් අවුට් වල තියෙන මුදල් ප්‍රමාණය බලා ගන්න පුළුවන්. අපි බලමු සර්ච් ෆන්ක්ෂන් එක වැඩ කරන්නේ කොහොමද කියලා. කෑෂ් බුක් ස්ක්‍රීන් එකේ තියෙන සර්ච් අයිකන් එක ටැප් කරන්න. දැන් පේන සර්ච් බාර් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ට්‍රාන්සැක්ෂන් ඩීටේල්ස් වල amount එක හරි කැටගරි එක හරි ඒකේ ඔයාලා දාපු නෝට් එක හරි ටයිප් කරන්න. ඒ අදාළ ඩීටේල්ස් වලින් අවශ්‍ය විදිහට ඔයාලට සර්ච් කරගෙන ට්‍රාන්සැක්ෂන් ඩීටේල්ස් ලබා ගන්න පුළුවන්. ඒ අනුව ඕගලන්ට අවශ්‍ය total transactions ගාණක් මෙතනදී පෙන්වනවා. කෑෂ් බුක් වල තවත් ඔප්ෂන් එකක් තමයි ට්‍රාන්සැක්ෂන් රෙකෝඩ් එකක් ටැප් කරාම ඒකේ සියලුම ට්‍රාන්සැක්ෂන් ඩීටේල්ස් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම edit delete options උත් අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම download print share කියන options උත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි බලමු කෑෂ් බුක් රිපෝට්ස් බලන්නේ කොහොමද කියලා. ඔයාට පුළුවන් කෑෂ් බුක් ස්ක්‍රීන් එකේ view reports කියන බටන් එක ටැප් කරන්න. එතනදී ඔයාලට දකින්න පුළුවන් කෑෂ් බුක් රිපෝට් ස්ක්‍රීන් එක. රිපෝට් ස්ක්‍රීන් එකේදී ඔයාට කෑෂ් බැලන්ස් එක වගේම බැංක් බැලන්ස් එකත් ඩේටා ෆිල්ටර් එකට අනුව බලා ගන්න පුළුවන්. ඩේට් ෆිල්ටර් එකේදී ඔයාට අවශ්‍ය ආකාරයට ඩේටා රේන්ජස් වෙනස් කරමින් ඩීටේල්ස් ෆිල්ටර් කරගන්න පුළුවන්. ඊට අමතරව ෆිල්ටර් අයිකන් එක ටැප් කරලාට පස්සේ ක්වික් ෆිල්ටර් ඔප්ෂන් එකකුත් ඔයාලට ලබා දීලා තියෙනවා. ඒ වගේම ඩේට් ට්‍රාන්සැක්ෂන් ඩීටේල් කාඩ් එක ටැප් කරාට පස්සේ එදා දවසේ සියලුම ට්‍රාන්සැක්ෂන් ඩීටේල්ස් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඇඩ් ට්‍රාන්සැක්ෂන් බටන් එක ටැප් කරාට පස්සේ ඩේටා ට්‍රාන්සැක්ෂන් ප්‍රොෆයිල් එකට නෙවිගේට් වෙනවා. ඒ වගේම ඔයාට රිපෝට් එකක් ඩවුන්ලෝඩ් කරගන්න වගේම ෂෙයා කරගන්න අවස්ථාව තියෙනවා. රිපෝට් එකක් ඩීටේල් රිපෝට් එකක් විදිහටද ඩේ වයිස් සමරි එකක් විදිහටද ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ රිපෝට් PDF සහ Excel sheet වශයෙන් ඩවුන්ලෝඩ් කරගන්න වගේම ෂෙයා කරගන්න හැකියාව තියෙනවා. මේ විදිහට තමයි කෑෂ් බුක් ෆීචර් එක යූස් කරන්නේ. ඔයාගේ මුදල් හරියට මැනේජ් කරගන්න මේ ෆීචර් එක යූස් කරන්න අමතක කරන්න එපා.